මේ වීඩියෝ එක කරන්නේ අලුතින් පටන් ගන්න යන MCQ ප්‍රෝග්‍රෑම් එක ගැන කියන්න. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ නම තමයි Agri MCQ Power Session කියන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්නේ. එතකොට මේක 25ක් දවස් 25ක් යනවා. මේ මාසේ තව හෙට ඉඳන් ගත්තොත් දවස් 25ක් නේ තියෙන්නේ. ඒ 25ට අදාළව මේ ප්ලෑන් එක යනවා. එතකොට මෙතෙන්දී ගොඩක් මාතෘකා MCQ මාතෘකා MCQ පේපර් එකට අත්‍යවශ්‍යම MCQ මාතෘකා ටික ගොඩක් කවර් වෙනවා මේ දවස් 25 දී. මේ MCQ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රධානම අරමුණ තමයි දැන් F එකක ඉන්න ළමයෙක්ට උනත් අඩුම තරමේ S එකක්. එහෙම නැත්නම් C එකකට රිසල්ට් එක උඩට ගන්න පුළුවන් විදිහට තමයි මේ MCQ ප්‍රෝග්‍රෑම් එක කරන් යන්නේ. දැනට හොඳ රිසල්ට් එකක් තියෙන ළමයෙකුට උනත් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ගන්න දෙයක් තියෙයි කියලා මම හිතනවා. එහෙම කැමති නම් එහෙම ළමයෙකුටත් මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න පුළුවන්. මේ තියෙන්නේ 22 A level paper එකේ මම කියන්නේ විභාගයට යන්න කලින් කරපු එකක්. ඒතකොට මේ 50න් 25යි තියෙන්නේ. කියන්නේ මාසෙකට විතර කලින් වගේ තමයි මම හිතන්නේ කරේ. එතකොට 50න් 25ක් තිබ්බේ. එතකොට 25 exam paper එකේදී මට 34ක් MCQ තිබ්බා. එතකොට මේ තියෙන්නේ ඒකේ විවරණ. මම කරපු මේ විවරණ ටික. මේ දන්නේ නැති ප්‍රශ්න වලට මෙන්න විවරණය කරලා තියෙනවා ගොඩක්. එතකොට ඒ විදිහට තමයි මම කරන්න කියලා අර වීඩියෝ එකේදීත් කිව්වේ. මේ තියෙන්නේ MCQ මම පාඩමෙන් පාඩමට අරගෙන මේ 2019 ඉඳන් 25ට වෙනකම් ආව මාතෘකා ටික ලියන් යන ගමන් තියෙන්නේ. එතකොට ඒ පාඩම් වලින් එන ප්‍රශ්න ගාන ගත්තොත් පළවෙනි පාඩමෙන් සාමාන්‍යයෙන් එකක් වගේ තමයි එන්නේ MCQ. දෙවෙනි පාඩමෙන් ගත්තොත් එකක් දෙකක් වගේ එනවා. ඊළඟට තුන්වෙනි පාඩමෙන් තුනක් වගේ. ඊළඟට හතරවෙනි පාඩමෙනුත් තුනක් වගේ තමයි එන්නේ. ඊට පස්සේ පස්වෙනි පාඩමෙන් දෙකක් හෝ තුනක් MCQ වෙනවා. ඊට හයවෙනි පාඩමෙන් දෙකක් තුනක් වගේ තමයි එන්නේ. ඊට පස්සේ හත්වෙනි පාඩම තියෙනවා. ඒකිනුත් දෙකක් වගේ එනවා. අටවෙනි පාඩමෙන් හතරක් එනවා. අටවෙනි පාඩමෙන් ටිකක් වැඩියෙන් එනවා MCQ. ඊට පස්සේ ආයේ නවයෙනුත් සාමාන්‍යයෙන් එකක් දෙකක් වගේ එනවා MCQ. 10 11 පාඩම් ගත්තත් පාලිත තත්ත්වයි අර නිර්පාශුව ගාවයි කියන එක ඒ පාඩම් වලින් එක ගාන වගේ තමයි ඉන්නේ එක්සෑම් එකට. එතකොට 12 වෙනි පාඩමෙන් කියන්නේ පලිබෝධ පාඩමෙන් ගත්තොත් 4ක් 5ක් වෙන්න පුළුවන්. ඒකෙනුත් ගොඩක් එනවා MCQ. ඊළඟට 13 ආහාර පාඩමෙන් ගත්තොත් කිනුත් දෙකක් වගේ තමයි එන්නේ. ඊළඟට 14 ඒකිනුත් දෙකක් වගේ තමයි එන්නේ සාමාන්‍යයෙන්. එතකොට ඊළඟට 15 වෙනි පාඩම කියන්නේ සත්ත්ව පාලනය ගත්තොත් ඒකෙන් තමයි වැඩිපුරම MCQ වෙන්නේ. ඒකෙන් සාමාන්‍යයෙන් 8ක් වගේ තමයි එන්නේ. 8ක් වගේ එනවා. ඊළඟට 6 වෙනි කියන්නේ 16 වෙනි පාඩම ඊළඟට 16 වෙනි පාඩමෙන් ඊළඟට වැඩියෙන් වෙන්නේ. ඒකෙන් ගත්තොත් ඒකිනුත් 5ක් වගේ MCQ වෙනවා සාමාන්‍යයෙන්. 17 වෙනි පාඩම ගත්තොත් ඒකෙන් ගත්තොත් එකක් දෙකක් වගේ තමයි එන්නේ. ඊට පස්සේ අන්තිම පාඩම් දෙකලුත් දැන් MCQ දාන එකක් දෙකක් වගේ ඒකෙනුත් දාන MCQ.